හිතන්න අපි අද ජීවත් වෙන නගරයක් එක දවසකින් හරි ටික දවසකින් හරි සම්පූර්ණයෙන් හිස් වෙලා අතුරුදන් වුණොත් කොහොමද? මේක මූවි ස්ටෝරි එකක් වගේ පෙනුනට ඇත්තටම මෙහෙම මිනිස්සු අතුරුදන් වුණ නගර තියෙනවා. අපි අද බලන්නේ එහෙම නැති වෙලා ගිය නගර 10ක් ගැන. කම්බෝඩියාවේ ඇන්කෝර් කියන්නේ ඉස්සර විශාලම නගරයක්. විශාල ගොඩනැගිලි තියෙනවා. ඒත් පස්සේ මේ නගරයම කැලෙන් වැහිලා අතුරුදන් වෙනවා. විද්‍යාඥයන් කියන්නේ දිගු වියලි කාල හෝ යුද්ධ නිසා මේක වෙන්න ඇති කියලා. මයික්‍රොනීසියාවේ නෑන් මඩෝල් කියන්නේ සාගරය මැද ගල් දාලා ගොඩ කරලා හදපු නගරයක්. අදටත් මේ ගොඩනැගිලි තියෙනවා. ඒත් කවුරුත් නෑ. ආහාර හිගේ හරි හුදකලා ස්ථානයක් නිසා හරි මිනිස්සු මේ නගරය අත්හරින්න ඇති කියලා විශ්වාස කරනවා. ග්‍රේට් සිම්බාබ්වේ කියන්නේ සිම්බාබ්වේ රාජ්‍යයේ තිබුණ ප්‍රබලම නගරයක්. ඒක අප්‍රිකාවෙත් ප්‍රධානම නගරයක්. ඒත් පස්සේ මිනිස්සු මේ නගරය අත්හැරලා ගියා. හේතුව තමයි සම්පත් අඩුවීම වගේම වෙළඳාම කඩා වැටීම. ඇමරිකාවේ මෙසාවර්ඩ් කියන්නේ ගල් කඳුවල ගෙවල් හදාගෙන ජීවත් වුණ ජනතාව හිටපු නගරයක්. අදටත් මේ නිවාස බලාගන්න පුළුවන්. දිගු වියලි කාල වගේම කෑම හිඟය නිසා මිනිස්සු මේ නගරය අත්හැරලා දාලා ගිහින්. ඊජිප්තුවේ හෙරකලියොන් නගරය මුහුද යටට ගිහින් අතුරුදන් වුණ නගරයක්. කිමිදුම් කරුව තමයි මේ නගරය මුහුද යට තියෙනවා හොයාගත්තේ. භූකම්පන හා ගම් වතුර නිසා මේක මුහුදේ ගිලා බැස්සා කියලා හොයාගත්තා. තුර්කියේ චටල් හොයුක් කියන්නේ ලෝකයේ තිබුණ පළමු නගරවලින් එකක්. විශේෂ ලයිෆ් ස්ටයිල් එකක් තිබුණ නගරයක්. ඒත් මේ නගරය සම්පූර්ණ හිස් වුණා. පරිසර වෙනස් වීම වගේම ජනගහන ප්‍රශ්නත් ඒකට හේතු වෙලා තියෙනවා. ගුවතමාලාවේ ටිකල් නගරය මායාවරුන්ගේ ප්‍රධාන නගරයක්. මේ නගරයේ ජනගහනය ඉතා ඉක්මනින් අඩු වෙලා තියෙනවා. යුද්ධ හා දිගු වියලි කාලවල ජලය නැතිවීම මෙහෙම වෙන්න බලපාලා තියෙන බව තමයි හෙළි වෙලා තියෙන්නේ. පේරු රටේ මාචු පිච්චු කියන්නේ කඳු මත හදපු ඉන්කා නගරයක්. ස්පාඤ්ඤයෙන් එද්දිත් මේ නගරය සම්පූර්ණ හිස් වෙලා ඉවරයි. රෝග බෝවීම හා යුද්ධ මේකට බලපාන්න ඇති බව කියනවා. පාකිස්තානයේ මොහෙන්ජොදාරෝ කියන්නේ ඊටම දියුණු නගරයක්. ඒත් එක කාලෙකින් පස්සේ මිනිස්සු මේ නගරය අත්හැර දානවා. හේතුව විදිහට කියන්නේ ගම් වතුර හා පරිසර වෙනස් වීම. ඒත් 100% කන්ෆර්ම් නෑ. ඉතාලියේ පොම්පෙයි නගරය නම් අතුරුදන් වුණ බවට ප්‍රසිද්ධම නගරයක්. ක්‍රිස්තු වර්ෂ 79 දී විසුවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා මිනිත්තු කීපයක් ඇතුළත උණු අළු වලින් වැහිලා මිනිස්සු එක්කම අතුරුදන් වෙලා ගිහින් තියෙනවා. තවමත් ඒ මිනිස් රූප හිටපු ඉරියව් වලින්ම බලා ගන්න පුළුවන්. ඉතින් මේ නගර 10ම ඇත්තටම තිබිලා විවිධ හේතු මත අතුරුදන් වුණේ ඒවා. ගොඩනැගිලි ඉතිරි වුණත් මිනිස්සු නෑ. සමහර නගර අත්හැර දාපු හේතු අදටත් අභිරහසක්.